තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියලා. ඇයි? සත්‍ය පුජ්‍යලයක් නෑ, මේක අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක්. ඒ නිසයි ඒ හේතු වෙනොයි මෙන්න මේක ධර්මයේ යථාර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ධර්මයේ යථාර්ථයේ බුද්ධිය තමාට ගෝචර වෙනවා. දැන් අපිට ගෝචර වෙන ධර්මානුකූල යථාර්ථයේ භෞතිකයෙන් දැකලා එතන බුද්ධිය මුල් කරගෙන අපි එනවනේ කරන්න ගන්නවා, නැත්නම් රුක්ක මූලයකට එනවා, ශුන්‍යාගාරයකට එනවා, නැත්නම් කල්යාණ මිත්‍රයෙක් මේ වගේ කතා බහ කරලා සත්පුරුෂ ධර්මයක් Tamanට සම්පේෂණය කරගන්නවා. එතකොට එතනදී සිද්ධ වෙන්නේ හැම වෙලාවකදීම මේ වෙනස් වෙන ධර්මතාවය වෙනස් වෙන්නේ හැම වෙලාවකදීම අනිත්‍ය නිසා. එතකොට වෙනස් වෙන ධර්මතාවය හැම වෙලාවකදීම දුකයි. වෙනස් වෙන නිසා දුකයි. එතකොට දුක් ධර්මතාවය වෙනස් වෙවි අර ජාති ජරා මරණ ව්‍යාධි කියන මරණ ධර්මතාවයට. ඒ මරණ ධර්මතාවය අනාත්මයි. හරිද? මේ භෞතික ශරීරය වෙනස් වෙලා අනාත්මය කියන තැන එනවා. මරණය කියන තැන අනාත්මයි. ඔන්න ඕක තමයි භෞතික ධර්මතාවයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. හරිද? භෞතිකව මේ උපාදානස්කන්ධයේ වෙන්නා වූ මහා විපරිණාම වෙනස. එතකොට මේක චිත්ත චෛතසික වශයෙන් චිත්ත චෛතසික කියන්නේ මේ චිත්ත කියන ශක්ති ධර්මතාවය හැම වෙලාවකදීම ස්පර්ශ රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් කොට නැගෙන අවිද්‍යා ධර්මතාවයට. චෛතසික ධර්මතාවය කියන්නේ මේ අර මං ඉස්සල්ලා මුලින්ම කිව්වේ මනස සංචේතනා මට්ටමින් ස්පර්ශයක් ගන්නවා කියලා. ඕලාරිකව. ඕලාරිකව ගන්න ස්පර්ශය තමයි මනෝ සංචේතන. හරිද? එතකොට ඒ ඕලාරිකව ගන්න ස්පර්ශය ඒ මනෝ සංචේතනා මට්ටමින් ගොඩ නැගෙන්න හවුල්කාරය කවුද? මේ අතුරු සිදුරු නැතුව මනස කියන දේ හඳුනා ගන්න බැරුව මනෝමූලිකව මේක වෙන්නේ කියලා යම් වැටහීමක්වත් නැතුව අන්න අර සංචේතනා කියන ඕලාරික ධර්මතාවයට මේ චිත්ත කියන ශක්තිය විසින් මොකද කරන්නේ? ඕලාරික වශයෙන් චෛතසික රූප ධර්මතාවයට මේ ඕලාරිකව සකස් වෙන රූප ධර්මතාවයට මුණ ගැහෙනවා. එතන ලෝකයයි කියලා අල්ල ගන්නවා. ඒක බොහොම සියුම් වෙන්නේ. එතන කියනවා නිමිති කියලා. එතන සකස් වෙන නිමිති. එතකොට ඒ සකස් වෙන නිමිත්ත තියෙන්නේ හැම වෙලාවකදීම ඕලාරික ධර්මතාවයේ පූර්ව භාග නිමිත්ත. ඒතර මේ පූර්ව භාග නිමිත්ත හරියට ඔයා කාමරේ ලයිට් එක දානවා. නැත්නම් ටෝච් එකක් අතට ගන්නවා. අරගෙන ඔයා බිත්තියට ටෝච් එක අල්ලනවා. ස්විච් එක දාලා ටෝච් එක අල්ලනවා. හරිද? එතකොට ඔයාට ටෝච් එක අහුවෙනවා. ටෝච් එකට ඉස්සරහින් බිත්තියට යන සම්බන්ධ වෙන එළියට අත තිබ්බහම හරිද? එළියට අර ආලෝකයට අත තිබ්බහම ආලෝකය තුල කිසිම දැනීමක් නැහැ. අර අතට වදින ආලෝකය තුල කිසිම දැනීමක් නැහැ. අත පස්සට ගන්නවා. බලනවා අත දිහා ආලෝකය ගෑවිලාද කියලා නෑ. ඊට පස්සේ බිත්තියට වදින ආලෝකය බිත්තිය ළඟට යනවා. බිත්තිය ළඟට ගිහිල්ලා බිත්තිය අත ගාලා බලනවා ආලෝකය තියෙනවද කියලා. හරිද? එහෙනම් අපිට අල්ලන්න පුළුවන් භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් ආලෝකයක් බිත්තියේ නැහැ. හරිද?
ආලෝකයක් බිත්තියේ නෑ. හැබැයි ආලෝකය නැමැති ධර්මතාවය ගැඹුරින් දැනගන්න මනසට පුළුවන්. ආලෝකය කියලා ගැඹුරින් දැනගන්න මනසට පුළුවන්. එහෙනම් මනස රූපයක් වශයෙන් උපයෝගී කරගන්න ඇසට පුළුවන්. මෙතන රතු පාට, මෙතන කොළ පාට එළියක්, මෙතන නිල් පාට එළියක්, මෙතන සුදු පාට එළියක් කියන අන්න රූප වශයෙන් මනස ඇස ඒ දිශාවට යොමු කරනවා. යොමු කරනකොට එතන හම්බෙන්නේ වර්ණ රූප සටහනක් විතරනේ. හරිද? එතකොට අර නිමිත්ත කියන දේ මනෝ සංචේතන කියන මට්ටම හොඳට ගලප ගන්න. අර බිත්තියට ආලෝකයේ වැදුනා ආලෝකය අහුවෙන්නේ නැහැ. අල්ලන්න බෑ. හැබැයි බිත්තියට වැදුනා. ඒ බිත්තියට ආලෝකය සම්බන්ධ වෙච්ච නිසානේ බිත්තියේ මොන හරි රූපයක් හරි ෆොටෝයක් හරි තිබ්බනම් අර තියෙන්නේ කියලා මිනිස්සුන්ට වැටෙන්නේ. ඒ බිත්තියට ආලෝකය නොවැදුනා ආලෝකයක් කියලා එකක් ලෝකේ නැහැ එහෙනම්. හරිද? ආලෝකයක් කියලා එකක් ලෝකේ නැහැ. එතකොට මේ ආලෝකය කියන එක හැම වෙලාවකදීම බිත්තියට සම්බන්ධ වෙන ස්පේස් එකක් සකස් වෙනවා. සිස්ටන. හිස්තනක් සකස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි සකස් වෙනවා හිස්තන. ඒ සකස් වෙන හිස්තන බිත්තිය කියන පසුබිම තුල. බිත්තිය කියන පසුබිම තුලට ආලෝකය ස්පර්ශ වෙනකොට ආලෝකය ඒ හරහා යනකොට එතන බිත්තිය කියන එකේ පටවියේ මූණත තියෙනවනේ. බිත්තිය අපිට පේන මූණත තියෙනවනේ. හරිද? ඔය මොහොනතයි ආලෝකයයි දැන් හිතන්නකෝ හුණු ලේයර් එකක් ගාලා තියෙනවා. ඒ ලේයර් එක අතිසියුම්. හරිද? ඒක සුද්දාෂ්ටකයන් වැදිලා තියෙන්නේ. සුද්දාෂ්ටකයක් වැදිලා තියෙන්නේ. හරිද? මෙන්න මේ සුද්දාෂ්ටකය තරම්ම මනෝ සංචේතන නැත්නම් මනස විසින් ගන්නා වූ නිමිත්ත අතිසියුම්. හරිද? අතිසියුම්. එහෙනම් සුද්දාෂ්ටකයයි ආලෝකයයි අතර තියෙනවා හිඩසක්. සුද්දාෂ්ටකයයි ආලෝකයයි අතර හිඩසක් තියෙනවා. හොයන්න පුළුවන්. හොයන්න බෑ. සුද්දාෂ්ටකයයි ආලෝකයයි අතර තියෙන මෙන්න මේ සම්බන්ධතාවය එක්ක ගොඩනැගෙන හිස්තන වගේ තමයි මනස විසින් ඕලාරික නිමිත්ත නැත්නම් සංචේතන සකස් අන්නේ ඕලාරික වශයෙන් සකස් වෙන සංචේතන මට්ටමට මේ චිත්තය ගිහිල්ලා සම්බන්ධ වෙනවා. මේ චිත්තය කියන්නේ ශක්තිය. හරිද? මේ ශක්තිය නිසාමයි මේ ජීවිතේන්ද්‍රය තියෙන්නේ. මේ ජීවිතේන්ද්‍රය මෙහෙම තියෙන්නේ මේ චිත්තය කියන ශක්ති ධර්මතාවය. එතකොට මේ චිත්තය කියන ශක්ති ධර්මතාවය අන්නර ඕලාරික කියන චෛතසික කොටසට එතන තියෙන හැම වෙලාවකම නාම රූප. මුලින් තියෙන රූප චිත්තය විසින් ස්පර්ශ වෙච්ච ගමන් අන්න චෛතසිකය අන්න ඕලාරික රූපය මුණ ගැහුණා. ඕලාරික රූපයට දුක් සැප වශයෙන් කැමති වුණා. අන්න එතන සකස් වෙනවා මොනවාද? අර චේතනාව මුලින් බහැගත්තු විදිහ නෙමෙයි සකස් වෙන්නේ. සත්‍ය පුජ්‍යලෙක් ඇතයි කියලා කියන චේතනා සකස් වෙනවා.
ඇතයි කියලා විශ්වාසයක් ඇතුව චේතනාව සකස් වෙනවා. එතකොට චේතනාව මුල් කරගෙන නැවත සකස් වෙනවා අරමුණු. එතන සත්‍යෙක් ඇතයි කියලාම අරමුණක් සකස් වෙනවා. සත්‍ය පුජ්‍යලේ ඉන්නවමයි කියලා අරමුණක් සකස් වෙනවා. එතකොට ඒ සකස් වෙන අරමුණ මනස විසින් තහවුරු කරනවා. මනස විසින් තහවුරු කරන සෑම මොහොතකම මේ පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා. අර ධානයේට ප්‍රථම ධානයේට විෂය ධානයේට තෘතිය ධානය චතුර්ථ ධානය පස්වෙනි ධානය කියන මට්ටමට මනස සුගුණ වෙනකොට එතනදී මෙන්න මේක බොහොම පූර්ව අපර වශයෙන්ම අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ම පූර්ව ගවේෂණයක් කරන්න පුළුවන්. එතෙන්ට යනකොට ගොඩාක් දුරට මේ සද්ධර්මයේ මොකද්ද කියන එක නුවණකින් ඥාන දර්ශනයකින් වටහිලා ඉවරයි. ඥාන දර්ශනයකින් ඒ කියන්නේ මේ නුවණ කියන ධර්මතාවයේ ඉදිකට පුරටත් වැඩි සිවුන්නේ. එතකොට අර මෙන්න මේ අර සමාධි ධානය හතර ශක්තිමත් වෙලා එතනින් එහාට ලෝකෝත්තර සංඥාව මුල් කරගෙන එතනින් ඔබට මේක ගවේෂණය කරනකොට පූර්ව අපර වශයෙන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේක බොහොම පැහැදිලිවම අභිඥා මට්ටමකින් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ කියන්නේ නුවණ මේකයි කියලා අභිඥාවට ගෝචරයි. මා සතු ධර්මානුකූල ඥාන ශක්තිය මෙපමණකින් සම්පූර්ණයි කියලා Tamanට තක්සේරුවක් නැත්නම් තහවුරු කිරීමක්. මොකද මේක තමන් කියලා මේකේ මම ගන්න උදාහරණයක් වශයෙන් මේකේ අවසානයක් තියෙන්නේ. නිරාමිෂ තණ්හාවක් මූලික කරගත්තු නිර්වාණයක් තියෙනවා. නිරාමිෂ තණ්හාව අලෝභ දේශ අමෝහ මූලික වෙච්චි නිර්වාණයක් අවසානයේදී ස්ථිර වෙනවා. නිවීම. චේතනා මට්ටමෙන්ම නිවෙනවා. සංචේතනා මට්ටමෙන් නිවෙනවා. චේතනා මට්ටමෙන් නිවෙනවා. අරමුණු මට්ටමෙන් නිවෙනවා. එහෙනම් උපාදානස්කන්ධ මට්ටමේ රූප වේදනා සංඥා සංකාර දැනීම වශයෙන් මනසින් අතහරිනවා. මේ සියල්ල දැනීමක් නම් කියලා. එහෙනම් උපාදානස්කන්ධ ලෝක මේ පංච ඉන්ද්‍රිය මෙන්න මේ දැනීම හඳුනා ගන්න බැරි වෙච්ච නිසා සකස් වෙච්ච උපාදානස්කන්ධය අන්න අතහරිනවා. ඒ අතහරින්නේ ආධ්‍යාත්මික ගමන තුළ මෙන්න මේ ධානා ශක්තිය ධාන ප්‍රබල ධාන මට්ටමකට සමාධි මට්ටමකට ඇවිල්ලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මට්ටමින් ආධ්‍යාත්මික මනෝභාවය සකස් වෙලා අජිත් මානසික ඒකාග්‍රතාවයට මනසපත් වෙච්ච තැන පත් වෙන උත්සාහ වෙන තැන උත්සාහ කරන තැන පත් වෙමින් ඉදිරියට යන තැන සෑම තැනකදීම ඕම ඒ කාරණාවට තමයි ගිහිල්ලා අවසානයේ ඥාන දර්ශනය කියන තැනට අපි වැටෙන්නේ. ඉතින් ගවේෂණය මේකේ යථාර්ථයම තුලින් මේ ගවේෂණය පූර්ව අපර වශයෙන් මනෝමය වශයෙන් මේක කළොත් අති සාර්ථකත්වයක් ලෝකෙ මොකද්ද කියලා එදාට තේරුම් ගන්න පුළුවන්. මේ පවතින ලෝකෙ පැවතෙනවා. මේ තියෙන විදිහටම පවතී. ඒක වෙනස් කරන්නවත් ඒකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් කොයින් වෙලාවකවත් මනස උත්සාහ කරන්න දෙන්න එපා. මනසට උත්සාහ කරන්න දෙන්න එපා. ඒ කියන්නේ වම බැලුවත් දකුණ බැලුවත් පසුපස බැලුවත් ඉදිරිපස බැලුවත් හැම වේලාවකදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අරමුණු තුල හරිද? අරමුණු තුල පූර්ව භාගව ඔයා ඉන්න ඕනේ. ඒ කියන්නේ අරමුණ කියන දේ හොඳද නරකද
මෙතන කාය කර්මයක්ද මෙතන වචී කර්මයක්ද මෙතන මනෝ කර්මයක්ද කියලා මේ කර්ම පතයන් සම්බන්ධව මනස විසින්ම පූර්වපර දියුණු ගවේෂණයක ඉන්න ඕනේ. මොකද ඒකට උදාහරණයක් කියන්නේ මට සාමාන්‍යයෙන් වරදින්නේ ගමනක් බිමනක් යනකොටත් කතා බහක් ඇති වෙනකොටත් වර්තමානයේ ප්‍රයත්න තුළදී 90%යි මට මිස් වෙන්නේ. කියන්නේ 10%යි මිස් වෙන්නේ 90%ක්ම ඔන්න ඔය ක්‍රමවේදය තුළ තමයි මනස තියාගෙන ඉන්නේ. මොකද මේ පුංචි දවසේ මම අවුරුදු 5න් 10න් වගේ පාර යනකොට ගලක හැප්පිලා මතකයක් තියෙනවා. දැන් අවුරුදු 40ක් වෙනවා. තාම මේ ඇඟිල්ලක්වත් ගලක හැප්පිලා නැහැ. කියන්නේ පුංචි දවසේ ඉඳන් අවධානය තිබුණා. එතනින් ඔබට එනකොට මේ අවුරුදු 29 කියන තැන ඉඳන් මේ ගමනට ඇවිල්ලා මේ අවුරුදු 10ක් 12ක් ඇතුළත එහෙම කිසිදු හානියක් වෙලා නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම මේ මනස පරීක්ෂණයකට භාජනය කරලා තියෙනවා. එතන ඒ ධර්මානුකූලව මනස පරීක්ෂණයට භාජනය කරනකොට අපි හැම වෙලාවකදීම මේ ආර්ය ධර්ම මතනේ අපි මේ පරීක්ෂණය කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ත්‍රිලක්ෂණය මත මේ පරීක්ෂණය අපි අනුගමනය කරනකොට අධිගමනය කරනකොට මනස මෙතෙන්ට හැඩ ගැහෙනවා ඉබේම. මනස මෙතෙන්ට ඉබේම හැඩ ගැහෙනවා. හරිද? එතකොට මනස මෙන්න මේ පංච උපාස්කන්ධ දැනීම මට්ටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ ත්‍රිලක්ෂණය ඔස්සේ ගවේෂණය කරනකොට ආකල්ප විමසීම වෙනස් වෙනකොට මේ කාලයාගේ මේ අධිමුක්ත ප්‍රඥාව නැත්නම් අධිමුක්ත නුවණ කියන එක මනස විසින් උදා කරගන්නවා. ඒකට හොඳ උදාහරණයක් මම කියන්නම්. දැන් මාත් එක්ක ඉන්න හාමුදුරුවෝ ඉන්නේ. මාත් එක්ක ඉන්න හාමුදුරුවෝ ඊයේ මාත් එක්ක උදේ ධර්ම සාකච්ඡාවක් කළා. දැන් කුටියට ගියා. මේට හරි හුලම් මේ දවස්වල. ගත්තත් දිනනවා ඕ ගාලා අර ටික කඩාන වැටෙනවා. ඉතින් මට ඉතින් යම් කිසි දැනීමක් ආවා. ඒ කියන්නේ ඉංගියක් ආවා. ඒක මන මනසට තියෙන දෙයක් ඒක. මේ හාමුදුරුවනේ පරිස්සමෙන් යන්න ඔබ වහන්සේ යනකොට අත්තක් දෙකක් එන්න පුළුවන් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න අවධානයෙන් යන්න. ඒ කියන්නේ දි รา පු අත්තක් හැදලා එන්න පුළුවන් මේ හුලඟට ඇඟට. ඒකෙන් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. ඔය මේ යනකොට. ආවේ යන්න. අනේ කියලා කඩ ගන්න හම්බුන්නේ ගිහිල්ලා මෙන්න පැයකින් විතර එනවා. පැයකින් විතර එන්නේ මොකක් කියන්නේ? තුවාල කරගෙන. තුවාල වෙලා. හරිද? තුවාල වෙලා තියන්නේ කොහොමද? යුරවනන්න වැල ළඟට යනකොට මේ කොහෙවත් නැති ඈත තියෙන අත්තක් ඊතලයක වේගෙන් මේ හාමුදුරුවෝ ඉන්න තැනට ඇවිල්ලා. මම ඒ අත්තක් බැලුවා. ඇත්තට මේක වැදුනා නම් ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ තරම් තදයි හුලඟ මේ වෙලාවේ. හරිද? මේ අත්ත ගෙලින්ම මෙයා මගේ එනකොට ළඟට එනකොටම ශනිකව වෙලාවට දැක්කා. එතන තරම් විපාක කර්මයක් තිබුණේ අත්ත වදින්න. මෙයා ඇලුණා. ඇල වෙනකොට ගලේ ඒ වැල ළඟ අර තියෙන ගලක් තියෙන්නේ. ඒ මහ කළු වලට ඇල වෙනකොට ගල දිගේ උරපත්ත වැදිලා උරපත්ත පතුරු ගිහිල්ලා. ඊට පස්සේ මෙහාට එනවා මේ මම බැලුවා එක පැත්තක් රතු පාටයි මොකද මේ කියලා. බලපුවාම මම එහුවා මොකද උනේ කියලා. බලපුවාම මේ ඔබ වහන්සේ කියපු දේ මට වුණානේ. මම කිව්වා මයිකට හින්දා වුණා නෙමෙයි. මට එහෙම යම් කිසි ධර්මතාවයක් ඉන්දියා මේ සබා දහම් විසින් මට මේ වෙලාවකදීම මේ යමක් වෙන්න තියෙනවා නම් ඕනම කෙනෙක්ට ඒක ඒ කෙනාගේ කිනපව පරිදි කුසල අකුසල පරිදි ඒක පෙර සූදානම මනස විසින් දෙනවා. ඉතින් මම ඒක
ඒ වගේ දේක් අහෝසි කරගන්න පුළුවන් අපිට මේ කියන්නේ. සවන්නන් ඒ කිව්වා කියන්නේ මේ එතන අහෝසි කර්මයක් බවට දැන් ඒක සබදාහමෙන්ම සිද්ධ වෙන්නේ. ඔව්. හරිද? එතකොට මේ තාපස ජීවිතය හුදකලාව මේ අරණ්‍යගත වීම භාග්‍යතුන් වහන්සේ දේශනා කර මේ හුදකලාව තපස කියන තැනදී මේ තපස කියන තැනට මනස මූලික වෙන්න ඕනේ. තපස කියන්නේ මොකද්ද මේ තාපස තපස් භාවය කියන්නේ තපස් රකින්නවා කියන්නේ මොකක්ද මේක මනසින් ගොඩ නැගෙන්න ඕනේ. ගොඩ නැගෙනකොට තාපසෙක් මේ දුවනවා දැකලා නේද? තාපසයෙක් දැන් සමනක් බ්‍රාහ්මණයා කියන්නේ මේ අපි තපස රකින්න. හරිද? මෙයා යන්නේ බොහොම කල්පනාවෙන්. එයාගේ මනස හැම වෙලාවකදීම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මනෝභාවය තුළ අවදි වෙලා තියෙනවා. කියන්නේ කල්පනාවේ තියෙන භෞතිකයේද නැත්නම් මනස පිළිබඳව. මනස තුළ තියෙන්නේ. මනස තුළ මේ කල්පනාව තියෙන්නේ. ඇයි? භෞතිකයත් වෙනස් වෙනවා. එහෙනම් භෞතිකයටම සම්බන්ධ වෙච්ච ශරීරයත් වෙනස් වෙන ස්වභාවයම භෞතිකයේ වෙනස් වීම තියෙනවා. ඒතර මේ භෞතිකයමයි එළිය තියෙන්නේ. එළිය කියලා වෙන භෞතිකයක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත ධර්මතා හතර මේ පංච උපාස්කන්ධෙත් තියෙනවා. අපි ඇසුරු කරන පැවැත්ම තුලක් තියෙනවා. ඒතකොට අපි අවධානය යොමු කරන්න ඕනේ මොකේද? මනසට අවධානය යොමු කරන්න ඕනේ. මම දැන් කවුරු හරි කෙනෙක් අතීතයේ ජීවත් වෙන්නේ නැහැ. කවුරුවත්ම අතීතයේ ජීවත් වෙන්නේ නැහැ. කවුරුවත්ම අනාගතයේ ජීවත් වෙන්නේ නැහැ. ඒතකොට මේ හැම සත්‍යයකම වර්තමානයේ තමයි හුස්ම ගන්න. එහෙනම් මේ හුස්ම ඉහළට යනවා හුස්ම පහළට යනවා. ඒතකොට ජීවිතේන්ද්‍රය හැම වෙලාවකදීම ජීවය සකස් වෙන්නේ වර්තමානයේ. මේ පණ කියන දේ රැකිලා තියෙන්නේ මේ වර්තමානයේ. ඒතකොට වර්තමානයේ මේ ජීවිතින්ද්‍රය ස්වභාව ධර්මයෙන්ම මේකේ පවතින හේතු හදලා උපදාන ස්කන්ධයක් තියෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. ඒක ස්වභාව ධර්මයෙන්ම පිළිట్లా තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණය. ඒතකොට මනස උසස් වෙච්ච මනුස්සයට පුළුවන් ස්වභාව ධර්මයේ විශිෂ්ට නිර්මාණය ඒ නිර්මාණයේ පැවැත්මත් මොකක්ද කියලා බොහොම සූක්ෂම බොහොම සියුම්ව හොයන්න. ඒ හොයන්න ගවේෂණය කරන්න අධිගමනය කරන්න අපිට දැන් නිර්මල බුදු සමයයකට උදව් වෙලා තියෙනවා. සද්ධර්මයේ උදව් වෙලා තියෙනවා. එතකොට අන්න ඒ මට්ටමට අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගෙන මනස මෙනෙහි කිරීම කරනකොට මානසිකව ගොඩ නැගෙනවා ඉබේම ගොඩ නැගෙනවා. දැන් ඇතුලේ ඉන්ද්‍රයන්ට ඉබේමනේ හැදිලා තියෙන්නේ. මව කුසෙන් ආවා මව කුසෙන් හරියට හදිලා ආවා ඊටු ටික මේ දෙකින් හැදෙනවා පෝෂණය වෙනවා. ඒක ඉබේම සිද්ධ වෙනවා. දැන් කවුරු හරි උදේ ඉඳන් රැය වෙනකම් මුංජි ළමේ කනවා අවුරුදු 25ක් වෙන්න කියලා උදේ ඉඳන් රැය වෙනකම් කනවා. මොකද වෙන්නේ? අර ස්වභාවික පැවැත්මට ඒ ආහාරය බාධාවක්. ඒක ස්වභාවික පැවැත්මට උදේ දවල් රාත්‍රී කියලා ආහාර තුනක් හැදිලා තියෙනවා. මේක හදපු කෙනෙක් නෑනේ. අම්මා හැදුවෙත් නෑ තාත්තා හැදුවෙත් නෑ. මම හැදුවෙත් නෑ. හරිද? මේක සබාදහමෙන් මේ ටික හදලා තියෙනවා. එහෙනම් ස්වභාව ධර්මයේ මේ ස්වභාවය හඳුන ගන්න බැරි වුණාම අන්න උදේ ඉඳන් රැය වෙනකම් කාපු ළමයා අවුරුද්දක් යනකොට මැරෙනවා. අවුරුද්දක් යනකොට එයා ඉක්මනට ලොකු වෙන්න කියලා කෑවා උදේ ඉඳන් රැය වෙනකම් අකණ්ඩව එයා මලා. ඒක මේ බුදුදහම නැත්තම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ ස්වභාව ධර්ම වෙන මොකක්වත් නෙමෙයි. වෙන කිසිදු කාරණයක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේම මේ වෙනස් වෙනවා. දැන් අද හුලං තියෙන්න පුළුවන්, අද වැස්ස තියෙන්න පුළුවන්, අද අවුව පායලා තියෙන්න පුළුවන්. දැන් මේ රාත්‍රිය වෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට මේක දන්නේ නැති වුනහම මේක ගැන නොදැනුවත්කම වුනහම ඇති වුනහම
මේ මනස හැම වෙලාවෙම අතීතේ ජීවත් වෙනවා. මනස හැම වෙලාවෙම අතීතයෙන් මෙනෙහි කිරීම ගන්නවා අනාගතයෙන් මෙනෙහි කිරීම ගන්නවා. ওই දෙපැත්තම නැහැ. ඉතින් ඕක තපසට එනකොට බොහොම සූක්ෂමව අහු වෙනවා. දැන් ඔය තව කාලය ගියාමින් ওই ටික සම්පූර්ණ කරලා මෙතෙන්ට එනකොට ඇත්තටම මේකේ මේ ෆීලිං එක මොකක්ද කියන එක බොහොම සාහසුද්දෙන්ම මනස විසින් ග්‍රහණය කරගන්නවා. ආයේ ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි ඉතින් අර ඒක මනස විසින් ඒ කියන්නේ ඔය පරිසරයට ඇලෙන විදිහට හේතු දවස් නැද්ද? නෑ නෑ. දැන් ධර්මයේම සඳහන් වෙනවා මහණෙනි ඔබ වනයේට ඇලුම් කරන්න. හැබැයි ඔබ මහණෙනි ඔබ වනයේට ඇලුම් කරන්නේ මෙන්න මේ හේතුව නිසා. ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශුන්‍යාගාරගත වෙන්න ඔබ මේ තුන් තැනට ගමන් කරන්නේ මේ තුන් තැන ඇසුරු කරන්නේ වෙන කිසිම දෙයකට හින්දා නෙමෙයි. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයේ හුදේකලාව තුල පමණක්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ හුදේකලාව තුලින් පමණයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඥාන දර්ශනයකට අරගෙන යන්නේ. ඒ කියන්නේ උබ්බේ නිවාසානුස්සති චතුප්පාත ඥාන එතනින් ගත්තාම පරචිත්ත විදාන ඥාන උදේවාය මට්ටම් දක්වා උදේවාය මට්ටමින් ආරම්භ වෙලා මේ ඥාන දර්ශන වලට මෙයාපත් වෙන්නේ මේ හුදේකලාව තුලින්. ප්‍රථම ධානයේ තියෙන හුදේකලාව. ဒုတိ ය ධානයේ තියෙන හුදේකලාව. තෘතිය ධානයේ තියෙන හුදේකලාව. චතුර්ථ ධානයේ තියෙන හුදේකලාව. එහෙනම් උද්‍යප්පේ වඩන්න පුළුවන් හුදේකලාව. උද්‍යප්පේ කියන්නේ මේ ඇතිවීම නැතිවීම වර්තමානයේ තුල මනස කොහොමද පවත්වාගන්නේ කියන උද්‍යප්පේ මට්ටම වඩන්න පුළුවන් මේ හුදේකලාව. එහෙනම් හුදේකලාව හැම වෙලාවකදීම අරන්නේ. රුක්ක මොදේ ශුන්‍යාගාරය. ඒතර මේ තුන් තැනටපත් වෙනකොට මෙයාට පංච අභිඥා, ෂඩ් අභිඥා, දිබ්බ චක්කු, දිබ්බ සෝත වශයෙන් මේ ඥාන දර්ශන ක්‍රමානුකූලව සකස් වෙනවා. මෙන්න මේ නිසා කැලේ ඇසුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. වෙන මොකටවත් නෙමෙයි. මේ හේතුව නිසායි මම ඔබලාට මේ අරන්නේ ගත වෙන්න කියන්නේ, රුක්ක මූල ගත වෙන්න කියන්නේ, ශුන්‍යාගාර ගත වෙන්න කියලා කියන්නේ. මේ තමයි ලෝකේ බුදුවරු පහළ වුණා නම් ඒ භාග්‍යතුන් වහන්සේලාගේ වචන. පරම නිබ්බාණය කියන දේ හැම වෙලාවකදීම සාක්ෂාත් වෙන්නේ වර්තමානයේ තුල. එහෙනම් නිබ්බාණය කියන අධිගමනය හැම වෙලාවකදීම සාක්ෂාත් කරගන්න සුදුසුම තැන අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යාගාරගත වීම. එයි මෙතන තණ්හාවක් නෑ. කැලේ වනයේ ඉන්නකොට ආරණ්‍යේ ඉන්නකොට මේ කිසිම ගහකට මම ඇලුම් කරන්නේ මේ කිසිම ගහකට මම බනින්නෙත් නැහැ. දොස් නගන්නෙත් නැහැ. හිනහ වෙන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. මොකෝවත්ම නැහැ. ගසුත් නිස්සද්දව ඉන්නවා. මමත් නිස්සද්දව ඉන්නවා. ගල්ලෙනත් නිස්සද්දව තියෙනවා. ගල්ලෙනේ හිස් බව නිස්සද්දවම තියෙනවා. මං ඉතින් මේ නිස්සද්දතාවය අන්න ඒකට කියනවා නිරාමිෂය කියලා. මම පෙර ජීවිතවල ගත කරපු සියල්ලම මම දුකයි කියලා අතහැරලා එය නැවත නැවත මේකේ යථාර්ථය පිළිබඳව මම අධ්‍යයනය කරන්න එතෙන්ටපත් වෙනවා කියන අර අදිෂ්ඨානය මත මේ තුන්දෙනා ඇසුරු කරනකොට මේක નિરાයාසයෙන්ම සාක්ෂාත් වෙනවා. නිරාමිෂය මොකක්ද කියන එක නුවණක් ඇති වෙනවා. මේ නිරාමිෂය කියන්නේ මේ දෙයටයි. නිරාමිෂය කියන්නේ මේ හුදේකලාව තුල ඇලුම් කිරීම. එතන තපස තියෙනවා. හුදේකලාවට මම තණ්හා කරලා වැඩක් නැහැ. හුදේකලාව තුල තපස තියෙනවා, නිවීම තියෙනවා, මානසික නිවීම තියෙනවා. රුක්ක මූලයේ තුල මානසික නිවීම තියෙනවා.
බලන්නකො මේ හුලඟේ ශබ්දේ හූ ගාලා එනව නේද? එහෙමයි. මොකද ශබ්දයක් තියෙන්නේ? ආයේ මේ බෝධිය හූ ගාලා එළ දෙනවා. කොළ නෑ නටු විතරයි. මේ අදී මෙතෙන්ට මේ හුදකලාව කියන තැනට මම මගේ මුල් අවදියේදී මම